ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරයම වේවා. හොඳයි. එහෙනම් දැන් අපි මේ කතා කරමින් පවතින්නේ පංච උපාදානස්කන්ධයේ කෙසේද පංචස්කන්ධයට පත් කරගන්නේ කියන මාතෘකාව. පැහැදිලි නේද? එතනදී දැන් අපිට තව සාකච්ඡා කරන්න තියෙනවා පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කොහොමද අනිත්‍ය වෙන්නේ? පංචස්කන්ධයේහි පවතිනා වූ චතුරාර්ය සත්‍ය කුමක්ද? පංචස්කන්ධයේහි ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද? සතර සතිපට්ඨානය කුමක්ද? ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යනු කුමක්ද? ඒ වගේම විෂයාකාර සක්කාය දිට්ඨිය කුමක්ද? මේ වගේ තව කරුණු ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. දැන් එහෙනම් අපි හදන්නේ මේ කරුණු එකින් එක සාකච්ඡා කරලා මේ ධර්මය අවබෝධ කරගන්න තමයි දැන් මේ උත්සාහ වෙන්නේ. පැහැදිලි නේද? පැහැදිලිද නැද්ද? පැහැදිලි. හරි. අපි එහෙනම් බලමු. අපි දැන් එකක් තව පොඩ්ඩක් මගහැරියා. පංච උපාදානස්කන්ධයේ එක කොටසක් පොඩ්ඩක් මගහැරියා. මොකද්ද හා? මොන කොටසද දැන් අපිට කතා කරන්න තියෙන? හා එහෙනම් මම මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නම්කෝ. මම ඒක මෙහෙම අහන්නම්. පංච උපාදානස්කන්ධය මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහේ එකතුවට කියන පංච උපාදානස්කන්ධය කියලා. පැහැදිලි නේද? නැත්නම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය මේ විදිහට. හරි. එතනදී නිවන් ඔය කාරණා පහෙන් නිවන් දක්වන්න පුළුවන් තැන ඔය ස්කන්ධ පහෙන් කොතනද පිහිටලා තියෙන්නේ? කොතනද අපිට දකින්න පුළුවන් තැන? කොතනද අපිට දකින්න පුළුවන් තැන? වේදනාව කියන තැන තමයි සසරට යන්නේ. එහෙම නැත්නම් සසර හදන්නේ, සසර නසන වැඩපිළිවෙල සකස් වෙන්නේ කොතනින්ද? වේදනාව කියන තැනින් තමයි අපිට අල්ල ගන්න තියෙන්නේ. කෙලවරේ විඥානයේ පිහිටලා තිබුණාට ඔය වේදනාව කියන වේදනා උපාදානස්කන්ධය තමයි මෙතන මහා භයානක කතාව සහ නිවන දක්කින එක හෝ සසරට යන එක හෝ සිද්ධ වෙන්නේ කොතනින්ද? වේදනාව කියන කොටසෙන් තමයි අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි බලමු මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන මේ කොටස් පහේ මොනවද කොටස් පහ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය හා විඥාන උපාදානස්කන්ධයේ තියෙන තව මොනවද සැඟවිච්ච කොටස්? තව මොනවද අපිට හසු වෙච්ච නැති කොටස් තියෙනවද කියලා අපි ධර්මයට අනුව බලන්න ඕනද නැද්ද? බලන්න ඕන. එතකොට අපේ ඒ සැඟවිච්ච මොනවා හරි අතපසු වෙච්ච කොටසක් මොනවා හරි තියෙනවා නම් අපි තවස් ධර්මයේ සාකච්ඡා කරනකොට මොකද වෙන්නේ? දහම් දැනුම නැත්නම් ප්‍රඥාව තමයි අවදි වෙන්නේ. මොකක්ද අවදි වෙන්නේ? ප්‍රඥාව තමයි අවදි වෙන්නේ. එහෙනම් අපි අහපව පොඩ්ඩක් කල්පනා කරලා බලමු. එහෙනම් රූප උපාදානස්කන්ධය කුමක් ප්‍රත්‍ය කොටද පවතින්නේ? ආහාර ප්‍රත්‍ය කොට තමයි රූප උපාදානස්කන්ධයේ පවතින්නේ. ආහාර සකස් වී ඇත්තේ කුමකින්ද? නැත්නම් ආහාර ප්‍රත්‍යයෙන් සකස් වී ඇති මේ රූපය සකස් වී ඇත්තේ කුමකින්ද? සතර මහා භූත රූපයන් සහ උපාදාය ඊට සමාන උපාදාය රූප කීයක් තියෙනවද? 24ක් තියෙනවා. ඒවා අභිධර්මයේ මනාව පැහැදිලි වෙනවා. එහෙනම් රූපස්කන්ධය දැන් ඔන්න පැහැදිලි වුණාද නැද්ද? පැහැදිලි වුණා. ඊට පස්සේ මොකද තියෙන්නේ? වේදනාව. එහෙනම් ඔන්න දැන් අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන්, භාග්‍යවතුන් වහන්සේ වේදනාව කීවැදෑරුම්ද කියලා අහනවා. වේදනාව කීවැදෑරුම්ද? මහණෙනි වේදනාව 3 වැදෑරුම්. එහෙනම් කය ගැන මෙනෙහි කරන්න, කයේ තියෙන අසුබය දකින්න, කයේ තියෙන බොරුව දකින්න අපිට භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨානයේ එක කොටසක් වදාලා. මොකද්ද? කායානුපස්සනාව වඩනකොට මේ පංච උපාදානස්කන්ධයේ මොන බොරුවද අහුවෙන්නේ? මොන බොරුවද අහුවෙන්නේ? රූපයේ බොරුව. නැත්නම් මේ ශරීරයේ මේ ශරීරයේ රූපය කියන්නේ මේ රූපයේ බොරුව හඳුනා ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් කායානුපස්සනාව වඩනකොට. වේදනාව කීවැදෑරුම්ද? වේදනාව 3 වැදෑරුම්. වේදනාවේ තියෙන බොරුව, වේදනාව මොන වගේද කියලා දැනගන්න පුළුවන් මොන භාවනාව වැඩුවොත්ද? වේදනානුපස්සනාව වැඩුවොත්. පැහැදිලි නේද? වේදනානුපස්සනාව වැඩුවොත් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්.
මේක පොඩ්ඩක් ස්ටොප් කරන්න. ඒකනේ පටන් ගත්තේ නේද මදුරු කනවා. අරුත්තේ දැන් ඒකට. එතකොට බාධා හොඳයි. එහෙනම් වේදනාව කීවද ඇරුම්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අහනවා. වේදනාව කීවද ඇරුම්ද? වේදනාව 3 වේද ඇරුම්. මොනවද වේදනාව ඇති වෙන්න පුළුවන් ක්‍රම 3? එක්ක සුඛ වේදනාවක්, එහෙම නැත්නම් දුක් වේදනාවක්, එහෙමත් නැත්නම් සුඛ දුක රහිත මධ්‍යස්ථ වේදනා. දැන් අපි පාරේ එහෙම යනකොට බස් එකේ එහෙම නැගලා යනකොට මේ නොදන්නා මිනිස්සු ඇහැ ගැටෙනකොට අපිට මේ මිනිස්සු ගැන දුකක් හැදෙන්නෙත් නෑ, සතුටක් හැදෙන්නෙත් නෑ. සාමාන්‍ය ප්‍රමාණයේ සිත්. එහෙනම් ඇසට රූපයක් ගැටෙනකොට, කනට ශබ්දයක් ගැටෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, ශරීරයට ස්පර්ශයක් දැනෙනකොට, මනසට අරමුණු ගැටෙනකොට හැදෙන්න පුළුවන් සිතේ වේදනා කී වේදෑරුම්ද? 3 වේදෑරුම්. එක්කෝ සැප වේදනාවක් හිතේ හැදෙනවා, එහෙම නැත්නම් දුක් වේදනාවක් හිතේ හැදෙනවා, එහෙමත් නැත්නම් අදුක්කම ඒ කියන්නේ දුකත් නැහැ, සැපත් නැහැ, සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයේ සිතක් සකස් වෙනවාද නැද්ද? සිතක් සකස් වෙනවා. එතකොට ඕන් ඔතන තව කතාවක් තියෙනවා, ලොකු කතාවක් ඔතන තියෙනවා. තාම සසරට යන විදිහත් නිවනට යන විදිහත් කියුණාද? කියුණා වගේ දැනුණාද? තාම දැනුනේ නැහැ. නමුත් මම ඒක දැම්ම කියන්නෙත් නැහැ. ඊටු ටිකත් විස්තර කරලා අපි ඉමු. දැන් චුට්ටු කලින් ඉඳන්ම මම පොඩ්ඩක් රසය දිදී ආවේ ඔතන පොඩ්ඩක් නතර කරලා දැන් ඔන්න වේදනාව චුට්ටක් විග්‍රහ කරා. මොකද්ද විග්‍රහය? වේදනාව කී වේදාරුම්ද? 3 වේදාරුම් කියලා නේද? හරි. අපි දැන් ඊළඟ එකටත් යන්කො පොඩ්ඩක්. ඊට පස්සේ සංඥාව. සංඥා කී වේදාරුම් විය හැකිද? සංඥාව ඇති වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් දැන් අපිට මේ මනසට දත්ත එන ක්‍රම කීයක් තියෙනවද? මනසට දත්ත එන ක්‍රම දාන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 5යි තියෙන්නේ. මනසට ඒ කියන්නේ මනස කියන ධම්ම කියන කොටස මනසට මේ ඒ කියන්නේ සිත මනසින් තොරතුරු අරගෙන මේ හිතන්නේ මේ මනසට දත්ත ගියපු හින්දානේ. පැහැදිලිනේ? මනසට දත්ත ගිය එහෙනම් මනසට දත්ත යන ප්‍රධාන දොරටු කීයක් තියෙනවද? ප්‍රධාන දොරටු 5යි තියෙන්නේ. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මන කියලා තියෙන මනසෙත් හැදෙනවා තමයි. හරි. එතකොට ඇසින් යන්නේ මොන දත්තද? මොන සංඥාද? රූප සංඥා. මොන සංඥා? රූප සංඥා. ඊට පස්සේ කනෙන් යන්නේ මොනවාද? ශබ්ද සංඥා. ඊට පස්සේ නහයෙන් ගන්ධ සංඥා. දිවෙන් ජීවහා සංඥා. ශරීරයෙන් කාය සංඥා නැත්නම් ස්පර්ශය නිසා හටගත්ත කාය සංඥා. ඒ විදිහට ගිහිල්ලා මනස පිරුණාම මනස විසින් මොකද කරන්නේ? මනසේ තියෙන සංඥා, ඒ ඇතුලේ තියෙන සංඥා වලින් ආයෙ මනසිනුත් ඇතුලිනුත් තව සංඥා හදා ගන්නවා. එහෙමනම් ඕන් ඔය විදිහට සංඥා නිර්මාණය වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඔය සංඥා ඔය විදිහට දකින්න කියලා වදාලේ නෑ. ඇයි අතීත සිතුවිලි දැන් මේවා මනසට ගියාපුවාම ඒවා අතීත සංඥා බවටනේ පත් වෙන්නේ. අතීත සංඥා මොකද්ද වෙනවා කිව්වේ මම? නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා කවුද පිළිගන්නේ? මේ සිත එයා පිළිගන්නවා මේවා ආත්මයි, සුඛයි, අනාත්මයි. නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා තමයි එයා පිළිගන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ නිසා මේවට කියන්නේ මොනවා කියලාද? ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා. ඒ කියන්නේ මේ සංඥා කියන එක අනිත් පැත්ත ගන්නවා. වෙනස් විදියකට හිතන්න සලස්වනවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ සංඥා කොහෙද තියෙන්නේ? මේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරන්නේ දස සංඥා කියලා කියන්නේ. දස සංඥා. එතකොට මේ ලෝකයේ තියෙන යම් සංඥාවක් තියෙනවාද? ඒ සංඥාව මහණෙනි ඔය විදිහට දකින්න එපා කියනවා. ඇයි මිනිස්සු පඹය දිහා බලලා හිතන්නේ පඹය කියලානේ. මිනිස්සෙක් දිහා බලලා හිතන්නේ මිනිස්සෙක් විදිහටනේ. ඒ නිසා ඒ ගන්නා වූ සංඥාව නිවැරදිවද ගන්න හිත වරදවාද ගන්නෙ. වරදවානේ ගන්නෙ. සත්වයේ පුද්ගලයෙක් සිටී කියලා මිනිස්සු ඒ සංඥාව ගන්නෙ කොහොමද? වරදවා තමයි ගන්න. ඒ නිසා සත්වයේ පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේ මේ සංඥාව දසාකාරයකින් වඩන්න කියලා ගිරිමානන්ද සූත්‍රය අපිට පැහැදිලි කරනවා. එහෙනම් මේ දස සංඥා තේරුම් ගන්න නම් මොන සූත්‍රයේද කියවන්න ඕන? ගිරිමානන්ද සූත්‍රය කියවන්න. එතකොට ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ආදී ඒ සංඥා ටික තේරුම් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා 4 වෙනි එකට. මොකද්ද 4 වෙනි එක?
සංස්කාර උපාදානස්කන්ධ මොනවද සංස්කාර උපාදානස්කන්ධයේ තියෙන්න පුළුවන් ප්‍රභේද කොටස්? සංස්කාර කියන්නේ කුමකටද? සංස්කාර කියන්නේ සංස්කාර ටික අපි එහෙනම් බෙදාගමු. අපිට මේකට කාරණා ගොඩක් කියන්න පුළුවන්. දැන් සංස්කාර තේරෙනව නේද? සංස්කාර පොදි මේක අවිරාරතන මැරෙන කොටත් අරයි යන්නේ මේක අවිජ්ජාපච්චය සංඛාරා. පේනවනේ. විස්තර කරන්න පටිච්චසමුප්පාදය විස්තර කරනකොට සංස්කාරය යනු ස්වාමීන් වහන්සේ පින්පව් පොදියට අපි මැරිලා ඊළඟ ජීවිතයේ උපදිනකොට ඒ උපදිනකොට අපි අරයි යන පොදිය මොකද්ද? පින්පව් පොදියක් අපි කරගෙන තියනවද නැද්ද? ඒ පින්පව් පොදියට තමයි සංස්කාර කියලා කියන්නේ. එහෙනම් පින්පව් පොදිය සකස් වුණේ මොකක් උපකාරයෙන්ද? චේතනාව උපකාරයෙන්. මොකක් උපකාරයෙන්ද? චේතනාවක් නැතුව මහණෙනි කිසිවක් සිදු කළ නොහැකි. චේතනාව යනු කුමක්ද? සිත ගන්නා වූ අරමුණ ක්‍රියාවට නම් වනුයේ කුමක්ද? චේතනාවයි. එහෙමනම් පින්පව් සංස්කාර පොදිය යනු ඒවා එකක්වත් ඉබේ සිදුවක් නොව ඔහු සිතාමතාම සිදු කළ දෑද නොවේද? එසේනම් සංස්කාරය යනු චේතනාවටම කියන නම. තවත් කියනවා නම් අභිධර්මයේ චෛතසික කියලා කොටසක් තියෙනවා නම් ඒ සියලුම චෛතසික ටික වැටෙන්නේ කොතෙන්ද? සංස්කාර වලට. අයි මං කිව්වා සිතකට වැඩ කරන්න බෑ මොකක් නැතුවද? චෛතසික නැතුව, සිතුවිලි නැතුව සිතට වැඩ කරන්න බෑ තනියම. යාට සිතුවිලි ඕන. එහෙනම් මේ සිතුවිලි ටික අදාළ ඒ චෛතසිකට අදාළ සියලුම ටික වැටෙන්නේ කොතෙන්ද? සංස්කාර ගොඩට. අන්න එතනදී මොකද වෙන්නේ? යා සංස්කාර පොදි හදාගන්නවා 3ක්. මේ ජීවිතයේදී මිනිස්සෙකුට එක සංස්කාර මල්ලක් හදාගන්නත් පුළුවන්. සංස්කාර මලු 2ක් හදාගන්නත් පුළුවන්. සංස්කාර මලු 3ක් හදාගන්නත් පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. මොනවද මේ සංස්කාර මලු? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියලා. පැහැදිලිද නැද්ද? පුඤ්ඤාභි සංස්කාර මල්ල කියන්නේ චේතනාව විසින් ක්‍රියාත්මක වී සකස් කරගත්තා වූ පින්පොදිය. මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ පින්කම් යහපත් කුසල චේතනාවලින් කරපුවා. අපි ඒවට කියනවා දැන් කුසල විපාක සිත්. ඒ කියන්නේ තාම මේක විපාක දීලා නැත. ඒවා විපාක දෙන්න තමයි ඊළඟට උපදින්නේ. උතන තමයි සසර සංසාර චක්‍රය හැදිලා තියෙන ඔන්නතන. පැහැදිලි නේද? හරි. එතකොට පුඤ්ඤාභි සංස්කාරය anu මොකද්ද? මොන මල්ලද? පින් මල්ල වගේ. එහෙම තේරුම් ගන්න. ඉතින් පින් මල්ල මිනිස්සෙක්ගේ තියෙන පුළුවන් පින් මල්ල. අපුඤ්ඤාභි සංස්කාරය anu පව් මල්ල. එන යා මුළු ජීවිත කාලයේම චේතනාව විසින් එයා සිත කය වචනේ වරදවා මහා පව් ගොඩක් සිදු කරගෙන ඇතනම් ඒ පව් මල්ලට තමයි අපුඤ්ඤාභි අපුඤ්ඤ පින් නැති කියන එක. පින් නැහැ න. පින් නැත්තම් කි විරුද්ධාර්ථයේ පව්නේ. හරි. එහෙනම් ආනෙන්ජාභි මොකද්ද? පිනත් හරිනම් පවත් හරිනම් අනිත් එක මොකද්ද? සමහරක් අය දැන් අර දෙක තමයි ගොඩක් අයට තියෙන එක පව් මල්ල නැත්නම් පින් මල්ල. එහෙම නැත්නම් ඔකේ මධ්‍යස්ථ මල්ල. අඩු වැඩි මල්ල. හැබැයි සමහරක් අය ඉන්නවා ස්වාමින් වහන්සේ ඍෂිවරු මේ තාපසවරු ස්වාමින් වහන්සේලා ශ්‍රමණවරු මේ සිත දියුණු කරන මුනිවරු කියලා පිටසක් ඉන්නවා. ඒ බුදුදහමෙම විතරක් නෙවෙයි. දැන් මේ වෙනකොටත් හිමාලයේ මේ හිත දියුණු කරන මුනිවරු ඉන්නවා. එතකොට එයාලා මේ භෞතික ලෝකයේ කම්සපට ආස කරන්නේ නේ. එයාලා මොකද කරන්නේ? මේ සිත නිවන ගැන දන්නෙත් නැහැ. හැබැයි එයාලා මේ සිත දියුණු කරනවද නැද්ද? දියුණු කරනවා. එයාලා දන්නේම නැතුව එයාලා දියුණු කරනවා සමතය. මේ සිත දියුණු කරනකොට මුලින්ම දියුණු වෙන්නේ කුමක්ද? සමතය. සිත දියුණු වෙනවා. විදර්ශනාව භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වුණ නිසානේ විදර්ශනාව දැනගන්නේ. එහෙම නැත්නම් සිත දියුණු කරනවා. සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියට එයාලට මුණ ගැහෙනවා මොකද්ද? ධානය. එයාලට මොනවද ලැබෙන්නේ? ධානය පහළ වෙනවා. එතකොට එයාලා නිවන් නොදක ඇති නිසා එයාලා තහප උපදිනවද නැද්ද? උපදිනවා. එතකොට එයාලගේ මැරෙනකොට එයාලා පව් කරලත් නැහැ, පින් කරලත් නැහැ. එයාලගේ ස්වභාවයේ ධාන මට්ටමක සිත පිහිටුවාගෙන තියෙන නිසා එයාලා මරණින් මත්තේ කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එහෙනම් බෞද්ධයෝම බ්‍රහ්ම ලෝක යනවා කියලා එකක් නේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා අන්න අපුඤ්ඤාමි කියන්නේ මේ ආනින්ජාබි කියන්නේ ඒතර පිනුත් නෙවෙයි පවුත් නෙවෙයි ධාන මට්ට. දැන් ඒ වගේ සිතක් හදාගන්න පුළුවන්ද තිරිසන් සතෙකුට? බෑ. ඒ නිසා අර වගේ ප්‍රබල මට්ටමේ සිතක් හදාගත්තොත් එයාලා බ්‍රහ්ම ලෝකයේ මට්ටමට හිත දියුණු කරගත්ත අය. පැහැදිලි නේද? පැහැදිලිද නැද්ද?
හැබැයි චූල වේදල සූත්‍රයේදී විසාකා වහන ප්‍රශ්නයකට අනුව අපේ කවුද ධම්මදින්නා තෙරණිය සංස්කාරය තවත් විස්තර කරනවා. කෙසේද යත් තවත් කොහොමද සංස්කාර ඇතිවිය හැක්කේ කියලා අහනකොට උත්තර දෙනවා කොහොමද සංස්කාර තව තුනකින් හැදෙන්න පුළුවන් මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. ඔය තුනම අර තුනම තව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තේරෙනවනේ මොනවද සංස්කාරේ නා? වචනයෙන් කරගන්න සංස්කාර, වචනයෙන් කරගන්න පින්පව් හෝ ධාන, නැත්නම් මනසින් කරගන්න පින්පව්, එහෙමත් නැත්නම් කයෙන් කරගන්න පින්පව්. ඊට පස්සේ කයෙන් පිනක් හෝ පවක්, වචනයෙන් පිනක් හෝ පවක්, ඊට පස්සේ සිතින් පිනක් හෝ පවක් කරගන්නවා නම් ඒට කුමක්ද මුල් වන්නේ? ඒට මුල් වන්නේ කුමක්ද? එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක්. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහය යනු අකුසලයට මුල් වන්නා වූ සිත්. කවුරු හරි කෙනෙක් පවක් කරනවා නම් ඒ අකුසලයට මුල් වන්නා වූ සිත් මොනවද? ලෝභයයි, එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහයයි. කවුරු හරි කෙනෙක් සිත, කය, වචනය කියන තිදොර මුල් කරගෙන පිනක් කරනවා නම්, යහපත් කුසලයක් කරනවා නම් ඒට මුල් වන්නේ කුමක්ද? අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. දැන් පැහැදිලි නේද? එහෙනම් සංස්කාර වලට තියෙන ගැට ටික ලෙහුණද? ලෙහෙන්න ඕන. ඊළඟට විඥානය. එහෙනම් විඥානයේ පවතින්න පුළුවන් තැන් කීයද? ඒකේ ප්‍රභේද ටික කඩා ගන්නවා. විඥානයේ පවතින්න පුළුවන් තැන් කීයක් ඔබ වහන්සේලාට පේනවද? 6ක් තියෙනවා. මොකද්ද? විඥානය හට ගන්න පුළුවන් ඇසේ. ඒ නිසා චක්කු විඥානය, කනේ, සෝත විඥානය, නාසයේ, ගහන විඥානය, දිවේ, ජීවහා විඥානය, කයේ, කය කොහේ පහළ වෙන්න පුළුවන්ද? කයේ සෑම තැනකම ප්‍රසාද රූප තියෙන නිසා සෑම තැනකම කයේ කාය විඥානය පහළ වෙනවා. ඒකයි කකුලේ තුවාලයක් යට වේදනාවක් හැදුනත් යට වේදනාව දැනෙනවා. ඒ වගේ උඩත් එහෙම. එතකොට විඥානයේ පහළ නොවන තැන් තියෙද මේ ශරීරේ? කියන්න බලන්න මොනවද මේ ශරීරයේ විඥානයේ පහළ නොවන තැන්? නියපොතු, කේස්, දාත්, ඒ වගේ තැන්. බොහොම හොඳයි. එහෙනම් තව එකක් තියෙන විදිහට විඥානය පහළ වෙන කොහෙද? මනස කියන තැනේ ධම්ම. ඒ කියන්නේ අර ගියපු දත්ත ටික වෙනෙහි කරන්නත් පුළුවන්. දැන් හරි නේද? ඊට අමතරව තව විඥාන උපාදානස්කන්ධය ප්‍රත්‍ය කරගන්නවා රූපයට, වේදනාවට, සංඥාවට, සංකාර. අපි ඒක කලින් කතා කරා. එහෙනම් ඕම් ওই විදිහට බැලුවාම පංච උපාදානස්කන්ධයේ තියෙන ප්‍රබල කොටස් අපිට මොනවද කියලා දැන් පැහැදිලි කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපිට දැන් තියෙන ඊට පස්සේ වේදනාවේ තව කැලලක් තියෙනවා කියලා කිව්වා. ද නැද්ද? වේදනාවේ තව කැලලක් තියෙනවා කියලා කිව්වා. ඒක අපිට දැන් පොඩ්ඩක් විස්තර කරගන්නත් පුළුවන්. තව ටිකකින් අපිට විස්තර කරගන්නත් පුළුවන්. මොකද මේ වේදනාවේ තියෙන මේ සැඟවිච්ච කැලෙන් තමයි සසරට යනවාද නිවන් දකින්නවාද කියන තැන පොයින්ට් එක තියෙන්නේ ওই වේදනාවේ කියන කොටස් තුනේ තැනක. පැහැදිලි නේද? ඒ නිසා මම ඒක දැම්ම කියන්නේ මම ඒක කියලා දෙන්නේ ඊළඟ විවේකයෙන් පස්සේ. තෙරුවන් සරණයි. නිවන් යන්න